ඔයාලගෙන් මං ඇහුවොත් myself කියන්නේ මොකක්ද කියලා. ඔයාලා මොකද්ද දෙන උත්තරේ? ඔයගොල්ලෝ කියයි මම ගැන කියලා නේද? මම ගැන කියන අදහසක් myself වල තියෙනවා. ඒ වගේම තියෙනවා I කියන අදහස, මම කියන අදහසත් myself වල තියෙනවා. දැන් උදාහරණයකට අපි ගත්තොත් there are 4 members in my family. They are my mother, my father, my brother and myself. මගේ පවුලේ 4 දෙනෙක් ඉන්නවා. There are 4 members in my family. ඒගොල්ලෝ තමයි they are my mother, මගේ අම්මා, my father, මගේ තාත්තා, my brother, මගේ සහෝදරයා and myself කියන සහ මම. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි myself කියලා කියන අදහසේ තියෙනවා මම කියන අදහස. දැන් වාක්‍යයක අගට අපි I කියන එක දාන්නේ I දාන්නේ නැහැ. වාක්‍යයක අගට දාන්නේ myself. එතකොට අපි බලමු මේ myself ගැන පොඩි අපි හැඳින්වීමක් කොහොමද කරන්නේ කියලා. දැන් ඔයාලා සමහර වෙලාවට ඉන්ටර්විව්ස් වලට එහෙම ජොබ් එකකට ගියාට පස්සේ ඉන්ටර්විව් කරද්දී සමහර වෙලාවට කියනවා okay කසුන් how are you good morning කසුන් how are you take a seat ඉඳගන්න okay දැන් එයා ඇප්ලිකේෂන් එක බලන ගමන් ඊට පස්සේ කියනවා okay කසුන් tell me about something about yourself කියලා. ඔයාලා නම් මොන හරි කියන්නකෝ බලන්න කියලා. දැන් ඒ වගේ අවස්ථාවකදී අපි බලමු කොහොමද නිකන් සුළු විදියට සුළු වශයෙන් බලමු පොඩියට බලමු අපි මේ myself ගැන පොඩි අදහසක් කොහොමද ඉදිරිපත් කරන්නේ. දැන් ඔයාලට කියන්න පුළුවන් දැන් මගේ නම කසුන් කියද්දී ඔයා කොහොමද කියන්නේ? කියන්න my name is කසුන් කියලා කියනවා නේද? එතකොට ඒක හරි වැරදි නෑ. නමුත් අපිට ඊට වඩා වැදගත් වෙනවා අපිට කියන්න පුළුවන් නම් I am කසුන්. I am කසුන් කියන එක ලස්සනයි ඊට වඩා. I am කසුන්. එතකොට මගේ වයස 25යි. 25යි නම් ඔයාලට කියන්න පුළුවන් I am 25 years old. I am 25 years old. එතකොට අපි old කියනවට වඩා හොඳයි I am 25 plus කියලා කියන්නේ. I am 25 plus. කියන්නේ මගේ වයස 25ක්. 25ක් ඉවරයි. 25 ඉවරයි. දැන් 25 ඉවර වෙලා මාස ගාණක් ගිහිල්ලා. ඒතකොට ඒ නිසා තමයි අපි කියන්නේ 25 plus කියලා. දැන් old කියන එක හැමෝම කියනවානේ. දැන් ඉන්ටර්විව්ස් වලදී හරි දැන් තමුන් ඉංග්‍රීසි කතා කරද්දී ඉතාමත්ම වැදගත් දෙයක් තමයි ටිකක් ලස්සන වාක්‍ය කතා කරන එක. ඒක ඉතා වැදගත් ඔයාලට. එතකොට මේ අපි දැන් old කියන එක දැන් 25 years old කියපුවම නිකන් පරණයි කියන දැන් old car කියලා කියන්නේ පරණ කාර් එකක්. එතකොට ඊට වඩා ලස්සන I am 25 plus කියලා කියන්නේ. එතකොට my name is Kasu. අපි කිව්වා ඊට වඩා හොඳයි මොකද්ද? I am Kasu. එතකොට I am 25 years old. ඊට වඩා හොඳයි මොකද්ද? I am 25 plus. එතකොට මම පදිංචිලා ඉන්නේ ගම්පහ. I stay at ගම්පහ. I stay at ගම්පහ. එතකොට යම්කිසි ගමක මෙන්න මේ ආවල් ගමේ කියලා කියද්දි අපි at කියන එක දානවා මතක තියාගන්න. I stay at ගම්පහ. එතකොට මගේ තාත්තගේ නම. එතකොට මතක තියාගන්න එක කියද්දි my father is Mr. Disanayaka. My father is Mr. Disanayaka. My mother is Mrs. Pereira. My mother is Mrs. Pereira. මතක තියාගන්න හැම තිස්සෙම අම්මගේ තාත්තගේ නම් කියද්දි ඒ අයට Mr. Mrs. කියන එක අනිවාර්යයෙන්ම දාන්න. ඒක එයාට ගරු කිරීමක් හැටියට අම්මට තාත්තට ගරු කිරීමක් හැටියට. Mr. කියලා කියන මාස්ටර් කියන වචනේ කෙටි කරලා මහත්මයා කියන එක Mr. රස් කියන එක කෙටි කරලා තමයි Mrs. කියලා දාන්නේ. මහත්මිය කියන එක.
එතකොට my father is Mr. Disanayaka, my mother is Mrs. Pereira. එතකොට ඔයාලට කියන්න පුළුවන් there are 4 members in my family. They are my mother, my father, and my brother and myself. එතකොට my brother අපි හිතමු සහෝදරයා ඉස්කෝලේ යනවා කියලා. එතකොට අපිට කියන්න පුළුවන් ඒක ලස්සන වාක්‍යයක් තියෙනවා. My brother is schooling. My brother is schooling. ස්කූල් කියන එකට ing දානවා. එතකොට ස්කූල් කියලා එක අපි ක්‍රියාපදයක් හැටියට ගන්න. නාමපදයක් නෙමෙයි. ඒකට දානවා ing. එතකොට මගේ සහෝදරයා යනවා ඉස්කෝලේ. My brother is schooling. My brother is schooling. එතකොට මම A levels කරා. මම A levels කරා 2025. I did my A levels in 2025. I did my A levels කියලා කියන්නේ. I did my O levels. එහෙමයි කියන්නේ. අර ඉංග්‍රීසියේදී අපි කියද්දි මම මගේ O levels කරා. මම මගේ A levels කරා කියලා එහෙමයි කියන්නේ. එතකොට එහෙම අදහසක් තමයි ඉංග්‍රීසි වලදී අපි දෙන්නේ. සිංහලට ගත්තාම අර තේරුම වෙනවා. I did my O levels in 2025. I did my A levels in 2025. ඒ විදිහටයි කියන්නේ. එතකොට දැන් ඔයා සම්පූර්ණ අධ්‍යාපනය ලැබුවේ එකම ඉස්කෝලේ එක නම් grade 1 to 13 දක්වා. එතකොට ඔයාලට කියන්න පුළුවන් I had my entire education. I had my entire education at Nalanda College. Entire education කියන්නේ සම්පූර්ණ අධ්‍යාපනය. I had my entire education at Nalanda College. එතකොට දැන් අපි අම්මා තාත්තා ගැන කිව්වා, එතකොට වයස කිව්වා, නම කිව්වා. එතකොට වැදගත් ඔයාගේ විනෝදාංශයක් ගැන කියන්න. එතකොට ඔයා ස්පෝර්ට්ස් කරපු ඒවා ගැන කියන්න. ඉන්ටර්විව් එකකදී ආයතනයකට සේවකයෙක් ගන්නකොට ඒගොල්ලෝ කැමති ටිකක් ලයිෆ් එක මේ ස්පෝර්ට්ස් කරපු කෙනෙක්, එතකොට හොබි එකක් තියෙන කෙනෙක්, විනෝදාංශයක් තියෙන කෙනෙක් ගත්තාම එයාගේ ඒ කියන්නේ ඒ මනුස්සයා මේ හරි එන්ජොයබල් පුද්ගලෙක්. ඒ මනුස්සයා බාහිර ක්‍රියාකාරකම් තියෙනවා. ඒත් ඒ වගේ කෙනෙක් ආයතනයකට වටිනවා. ඉතින් ඒ නිසා ඔයාගේ හොබි එක ගැන කියන්නේ. My hobby is playing guitar. My hobby is watching cricket. My hobby is listening songs. ඒතර ඒ වගේ ඒක කියන්න my hobby කියන එක වැදගත්. ඒක ඉතා වැදගත්. I like cricket. මම ආසයි cricket වලට. I like to play cricket. I like cricket. I like to play cricket. එහෙමයි අදින්. එතකොට කියන්න ambition එකක් ගැන කියන්න. ambition කියලා කියන්නේ මගේ ජීවිතේ අනාගත බලාපොරොත්තු. එතකොට ambition එකක් තියෙන කෙනෙක් හරි වටිනවා. ආයතනයකට ගන්න ආසයි. ආයතනවල මේ ප්‍රධානීන් ආසයි තමුන්ට ගෝල් එකක් තියෙන මිනිහෙක්ව වැඩට ගන්න. එතකොට ඌ මාංශලා වැඩ කරනවා. ඒ නිසා ඔයාට ටාගට් එකක් තියෙනවා. ඔයා ගැන ආත්ම විශ්වාසයක් තියෙනවා. ඔයාට ටාගට් එකක් තියෙනවා. ඒම් එකක් තියෙනවා. ඔයාට ගෝල් එකක් තියෙනවා. ඔයා යන්න මෙතනට කියන එක කියන්නේ. ඒක මොකක් හරි වගේ දෙයක්. ඔයා පොඩි ජොබ් එකකට A levels කරපු ගමන් පොඩි ජොබ් එකකට යනවනේ. ඔයාට කියන්න පුළුවන් my ambition is to buy a BMW. My ambition is to buy a Mercedes Benz. My ambition is to buy a Defender. My ambition is to be a GM in a reputed company. GM කෙනෙක් වෙන්න තමයි මගේ බලාපොරොත්තුව. කවදා හරි හොඳ ප්‍රසිද්ධ කම්පැනි එකක. My ambition is to be a GM in a reputed company. ඒතර කම්පැනි කියලා කියන්නේ මේ කොම්පැනි කියන්නත් එපා, කම්පැනි කියන්නත් එපා. ඒකත් වැරදි. My ambition is to be a GM in a reputed company. ඒතර ඔයාගේ මොන හරි ගෝල් එකක්, ටාගට් එකක්, ඒම් එකක් ගැන හැම තිස්සම කියන්න. ජොබ් එකකට යනකොට තමුන් ටාගට් එකක් තියෙන මේ තමුන් මානසිකව වැඩ කරන හાર્ඩ් වර්කින් කරන්න කැමති කෙනෙක් කියන එක ඔප්පු කරන්න ඕනේ.
ඉතින් මම හිතනවා මේ පොඩි පොඩි හැඳින්වීමක් අවබෝධයක් දුන්න myself ගැන. ඉතින් මගේ ඊළඟ වීඩියෝස් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඉස්සරහට මම දානවා. ඉංග්‍රීසි භාෂාව පිළිබඳව පොඩ ඔයාලට ඉගෙන ගන්න පුළුවන් මේකෙන්. ඉතින් මම දන්න භාෂාව තුල මම සිංහල භාෂාව කතා කරන්නේ. ඉතින් සිංහල අයට මම දන්න දැනුම මේ ලබා දීම තමයි මගේ බලාපොරොත්තුව මේකෙන්. ඉතින් මේ වීඩියෝ එකේ මම සාකච්ඡා කරපු වාක්‍ය පිළිබඳව ඔයාලා ස්ටඩි කරන්න. පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න. ඉතාමත්ම වටිනා වචන මේ උගුරෙන් එළියට දාන්න. එතකොට මේ උගුර ඉංග්‍රීසි භාෂාවට වැදෙන විදිය වෙනස්, සිංහල වගේ නෙමෙයි. එතකොට ඒ නිසා ප්‍රැක්ටිස් කරන්න. තනියෙන් කතා කරන්න, තනියෙන් කියවන්න. myself ගැන තනියෙන් වචන එළියට දාලා කියවන්න. එතකොට ඒක ඉතාමත් වැදගත්. ඉතින් මගේ ඊළඟ වීඩියෝස් බලන්න බලලා ඔයාලගේ දැනුම වැඩි දියුණු කරගන්න. ඉතින් මගේ ඒකායන බලාපොරොත්තුව තමයි මගේ දැනුම මම ලබා ගත්තේ යම්කිසි දැනුමක් ඉංග්‍රීසි භාෂාව පිළිබඳව තියෙනවා නම් ඒ දැනුම ඔයාලට ලබා දෙන්න, දරුවන්ට ලබා දෙන්න. ඒ දරුවෝ ඒ තුලින් තමුන්ගේ ජීවිතය සාර්ථක කරගන්න ඕන.